ඔයාගේ බයික් එකේ හොයාගන්න බැරි ලෙඩ තියෙනවා. ඉග්නිෂන් මිස් කරනවා, හෙඩ්ලයිට් පිච්චෙනවා, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික කොම්පෝනන්ට්ස් දාන ඒවා හරියට වැඩ කරන්නේ නැහැ. වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. බැටරි ඉක්මනට බහිනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එහෙනම් ඔයාගේ බයික් එකේ ස්නායු පද්ධතිය ලෙඩ වෙලා වෙන්න පුළුවන්. හිතන්න ඔයා උදේ පාන්දර නැගිටලා වැඩ යන්න ලෑස්ති වෙනකොට ඔයාගේ අතපය වැඩ කරන්නේ නැහැ. ආර්ට් එක වැඩ කරන්නේ නැහැ. මොලෙන් දෙන කමාන්ඩ්ස් හරියට ඔයාගේ අවයව වලට යන්නේ නැහැ. එහෙම වුණොත් එහම සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගන්න බෑ. ඔයා සමහරට ඩෙඩ් බොඩි එකක් වෙන්නත් පුළුවන්. ඔයාගේ බයික් එකටත් වෙන්නේ. ඔයාගේ වයරින් හානස් එක ෆේල් වුණොත් අන්න ඒ දෙයමයි. නිකම්ම නිකන් යකඩ ගොඩක් බවට පත් වෙනවා. මොකද්ද වයරින් හානස් එකක් කියලා කියන්නේ? වයරින් හානස් එකක් කියලා කියන්නේ පද්ධතියක් කරහා බලය, සංඥා, දත්ත සහ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පාවිච්චි කරන කනෙක්ටර්ස්, ඉන්සුලේටර්ස් ඇසෙම්බල් කරලා හදපු ඉලෙක්ට්‍රිකල් වයර් බන්ඩල් එකක්. මේ ඉලෙක්ට්‍රිකල් වයර් බන්ඩල් එක කියන්නේ මේක තමයි ඇත්තටම ඔයාගේ බයික් එකේ කමියුනිකේෂන් නෙට්වර්ක් එක. ඔයාගේ බයික් එකේ පවර් ජෙනරේෂන් එක, ඉග්නිෂන් සිස්ටම් එක, ෆුවල් සිස්ටම් එක, ලයිටිං හැම දෙයක්ම එකට එකතු කරලා එකට වැඩ කරන විදිහට කනෙක්ට් කරලා මේක සජීවී යන්ත්‍රයක් බවට පත් කරන්නේ මෙන්න මේ වයරින් හානස් එකෙන් තමයි. වයරින් හානස් එක ක්‍රියාත්මක වෙන මූලික සිද්ධාන්ත. ඔයා මේක දැනගන්න ඕනේ. මේ වයරින් හානස් එක ක්‍රියාත්මක වෙන මූලික සිද්ධාන්තය සහ මූලික සමීකරණය කියන එක මේක දැනගන්න ඕනේ. වයරින් හානස් එකේ ලෙඩක් තමන්ගේ වයරින් හානස් එකේ ප්‍රශ්නයක් આવොත් ඒක මේක නිරාකරණය කරගන්න. එහෙම නැත්නම් අඳුන ගන්න. සාමාන්‍යයෙන් විදුලි ධාරාවක් ඇක්ටිව් වෙන්න, ඇක්ටිව් ෆ්ලෝ එකක් එන්න පවර් සෝස් එකක් තියෙන්න ඕනේ, පාත් එකක් තියෙන්න ඕනේ, ලෝඩ් එකක් තියෙන්න ඕනේ. පවර් සෝස් එක කියන්නේ බැටරිය, පාත් එක කියලා කියන්නේ වයර්. ඒ කියන්නේ වයරින් හානස් එක. ලෝඩ් එක කියලා කියන්නේ ගන්න කොම්පෝනන්ට් එක. හෙඩ්ලයිට් එක වෙන්න පුළුවන්, CDI එක වෙන්න පුළුවන්. ඒ විදුලිය ගමන් කරන කොම්පෝනන්ට් එක. මීට අමතරව තියෙනවා V සමානයි IR කියලා සමීකරණයක්. V කියන්නේ වෝල්ටේජ් එක, I කියන්නේ ධාරාව, R කියන්නේ රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ ප්‍රතිරෝධය. වෝල්ටේජ් එක කොහොමද 12 වෝල්ට් බැටරියට පාවිච්චි කරන්නේ? සිස්ටම් එකේ වෝල්ටේජ් එක නියතයි. වෝල්ට් 12යි. R කියන එක තීරණය වෙන්නේ වයරින් හානස් එකේ කම්බි මත. කම්බි වලට පාවිච්චි කරන තඹවල සංසුද්ධතාවය සහ තඹවල ඝනකම, කම්බි වල ඝනකම මත. ඒයම තමයි තීරණය වෙන්නේ වයරින් හානස් එකේ මොන වගේ ධාරාවක්ද යන්නේ කියලා. ඒක අන්නේ ධාරාව වෙනස් කරන්න තමයි වයරින් හානස් වල වයර් එක එක ඝනකම් වලින් තියෙන්නේ. ඝනකම අනුව ගණන ධාරාව වෙනස් වෙනවා. ඊගොඩ මේ වයරින් හානස් එක වැඩ කරන්න පටන් ගන්න කොහොමද? වයරින් හානස් එක වැඩ කරන්නේ මම බයික් එකේ ඉග්නිෂන් ඔන් කරාම බැටරිය දැන් කරන්ට් එක එනවා. බැටරිය පොසිටිව් ටර්මිනල් එකෙන් කරන්ට් එක එනවා ෆුට් ලයින් එක. ඊට පස්සේ නෙගටිව් ටර්මිනල් එක චැසියට එර්ත් කරලා තියෙන්නේ. වයරින් හානස් එකෙත් තියෙනවා චැසියට එර්ත් කරපු මේන් එර්ත් එකක්. චැසිය හරහා තමයි පද්ධතිය සම්පූර්ණ වෙන්නේ. සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ. ඔයාගේ බයික් එකේ ඉග්නිෂන් ඔන් කරාට පස්සේ වයරින් හානස් එක හරහා කරන්ට් එක ගමන් කරන්න පටන් ගන්නවා. ඉග්නිෂන් ස්විච් එක ස්ටාර්ට් ස්විච් එක දැම්මට පස්සේ එතනින් කරන්ට් එක පාස් වෙනවා ස්ටාර්ට් රිලේ එකට. එතනින් ලොකු කරන්ට් එකක් ස්ටාර්ට් මෝටරේට දෙනවා. ස්ටාර්ට් මෝටරේ වයර් එක ගොඩක් ඝනකමට තියෙන එකයි ලොකු කරන්ට් එකක් ඒක ගන්නවා. ඊට පස්සේ හෙඩ්ලයිට් වලට හෙඩ්ලයිට් ස්විච් එක ඔන් කරාම හෙඩ්ලයිට් වලට යනවා. අන්න ඒ විදිහට තමයි වයරින් හානස් එක වැඩ කරන්නේ. හරි. දැන් ඔයාගේ වයරින් හානස් එකේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න යන්නේ. මොනවද ඔයාගේ වයරින් හානස් එකේ තියෙන ප්‍රශ්න? ඔයාගේ වයරින් ඇත්තටම ගත්තොත් ඔයාගේ වයරින් හානස් එකේ ලොකුම හතුර කවුද? ලොකුම හතුර අපිම තමයි. අපි තමයි වයරින් හානස් එකේ කෑලි කපලා බට් කරන්නේ. ඕන නැති කෑලි හයි කරන්නේ. ලයිට්, ඕන්, අනවශ්‍ය දේවල් හයි කරන්නේ. ඒ දේවල් හයි කරන්න අපි වයරින් හානස් එක කපනවා. කපලා අලුතෙන් වයර් බට් කරනවා. කපලා අලුතෙන් වයර් බට් කරන කවදාවත් බලන්නේ නැහැ ඒ වයර්ගේ ඝනකම ගැන. ඊට පස්සේ ඇතුලේ තම කම්බි වල තියෙන සංසුද්ධ භාවය හොඳ වයර් එකක් අපි ගන්න නැහැ නේ. අපි අහුවෙන වයර් එකක් කරන් කපලා හරියට අමුණන්නෙත් නැහැ තමයි. හරියට ජොයින් කරන්නේ නැහැ ඇත්තටම. නිකන් අඹරලා දාලා ටේප් එකක් ගහලා දානවා. එහෙම වුණාම ඒවා හරියටම සීල් වෙලා හිටින්නේ නැහැ. අපි සෝල්ඩර් කරන්නේ ඊයන් වලින් සෝල්ඩර් කරන්නේ එහෙම උත් කරන්නේ නැහැ. නිකන් අතින් අඹරලා ටේප් එකක් ගන්නවා. ඒ හැම ටේප් එකක්ම හරියන්නේ නැහැ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට. අපි හිතමු අපි ගෙදර වයරින් පාවිච්චි කරන වයරින් ටේප් එකක් කියලා. ගෙදර වයරින් ටේප් එක ගෙදර දෙදරන්නේ නැහැ නේ. ගෙදර කොහෙවත් යන්නේ නැහැ නේ. ගෙදර එක තැනක තියෙන්නේ. සමහරට ගේ ඇතුලේ තියෙන වයරින් තෙමෙන්නෙත් නැහැ. මේක එහෙම නැහැ. මේක තෙමෙනවා. අවුවට වැස්සට නිරාවරණය වෙනවා. ඩස්ට් එක වදිනවා. ඒ විතරක් නෙමෙයි එන්ජින් එකේ ভাইබ්‍රේෂන් එකට උරුතු දෙන්න ඕනේ. එන්ජින් එක ভাইබ්‍රේට් වෙද්දී මේ වයරින් හානස් වල තියෙන කනෙක්ටර්ස් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ඔය ඉන්සුලේට් කරොත් එම පිටින් වයර් එක ජොයින් කරලා ඒ ඉන්සුලේට් කරපු වයර් එක ගැලවෙන්න පුළුවන් එන්ජින් එකේ ভাইබ්‍රේෂන් එකට කාලයක් ඇද්දි. වැඩි කාලයක් යන්න ඕනේ නැහැ. සතියක් දෙකක් මාසයක් ඇද්දි වෙන්න පුළුවන්. එහෙම වුණාම අර ජොයින් කරපු ජොයින්ට් එක කම්බි ටික චැසියට ගත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොසිටිව් වයර් එක කරන්ට් එක ගමන් කරන වයර් එක චැසියට ගත් වෙන්න පුළුවන්. ධන වයර් එක කෙලින්ම චැසියට ගත් වුණොත් එහෙම අපි කියන මං කිව්වා V සමානයි IR කියන සමීකරණේ R කියන එක බිඳුව වෙනවා. ඒක සිද්ධාන්තයක් වෙන්න R බිඳුව වෙනවා, ධාරාව උපරිම වෙනවා. ඒ වගේ වෙලාවල් වලදී වයරින් හානස් එක රත් වෙනවා, උණු වෙනවා, ගිනි ගන්න පවා පුළුවන්. සමහර වෙලාවට ඒ වයරින් හානස් එකේ ලයින් එකේ කෙලින් තියෙන හෙඩ්ලයිට් එක වෙන්න පුළුවන්, සිග්නල් බල්බ් හරි වෙන ස්ටාර්ට් රිලේ එකක් හරි. එතනින් ගියාම සමහරවිට CDI යුනිට් එක වෙන්න පුළුවන්. CDI යුනිට් එක පිච්චුනොත් එහෙනම් වාහනේ හොල්ලන්නවත් හම්බෙන්නේ නැහැ. අලුතෙන් CDI එකක් දානකම්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. වයරින් හානස් එක කපලා
ඔය බට් කරන වැඩේ නම් ඇත්තටම අපි නම් අනුමත කරන්නේ නැහැ කොහොමත්ම. ඒක කරනවා නම් හරි විදිහකට හොඳ ක්ලිප් ගෙනල්ලා ක්ලිප් ගහලා කනෙක්ටර්ස් ක්ලිප් තියෙන ඒ ක්ලිප් දාලා පුළුවන් තරම් කරන්න ඕන හරි විදිහට ඉන්සුලේට් කරලා නිකම්ම ටේප් ගහන එක නම් අනුමත කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. රෙසිස්ටන්ස් බිඳුව වෙනවා. ධාරාව උපරිම වෙනවා එතකොට. එහෙම වුණාම. එතකොට රත් වෙනවා ඒ ප්‍රශ්න වෙනවා. ගිනි ගන්න පවා පුළුවන් ඇත්තට. ඔයාගේ ජීවිතේට හානියක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා ඔයාගේ බයික් එක ඩිම්. ඒ කියන්නේ හෙඩ් එක වැඩ කරන්නේ නැහැ. හෙඩ් ඩිම් එක විතරයි වැඩ කරන්නේ. ඔයා බල්බ් කොච්චර මාරු කරත් ඩිම් එක වැඩ කරන්නේ. ඩිම් එක විතරයි වැඩ කරන්නේ හෙඩ් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවල් වලට ඉග්නිෂන් මිස් කරනවා. ඔයා කාබියුරේටර් හදලා ඇති. ප්ලග් මාරු කරලා ඇති. ඒ වගේ ප්‍රශ්න. කොච්චර කරත් හරියන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරවිට ස්ටාර්ට් එක පරක්කුයි. ස්ටාර්ටර් මෝටරේ හරියට වදින්නේ නැහැ. එහෙම වෙන්නේ වයරින් හානස් එක එර්ත් වයර් එක බුරුල්නොත් එහෙම. හරියට එර්ත් උන් නැත්නම් එර්ත් එක හරියට කනෙක්ට් වෙලා නැත්නම් ඔයාගේ රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එක වැඩි වුණාම ධාරාව අඩු වෙනවා. V = IR කියන සමීකරණ අනුව ධාරාව අඩු වෙනවා. වෝල්ටේජ් එක තමයි ඩ්‍රොප් වෙන්න පුළුවන් එහෙම වුණා. වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා. ධාරාවයි වෝල්ටේජ් එක දෙකම ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී. එතකොට අවශ්‍ය කරන ධාරාව අවශ්‍ය කරන සිස්ටම්ස් වලට යන්න නැති වුණාට පස්සේ ඒවා ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. අවශ්‍ය කරන කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ නැහැ. හෙඩ්ලයිට් එක හෙඩ් එක වැඩ කරන්නේ නැහැ. ඩිම් එක විතරයි වැඩ කරන්නේ. ඉග්නිෂන් වල මිස් කරනවා. හරි ඉග්නිෂන් එකක් දෙන්නේ නැහැ. හරි වෝල්ටේජ් එකක් එන්නේ නැහැ. වෝල්ටේජ් එක ඩ්‍රොප් වුණාම හරි වෝල්ටේජ් එකක් ප්ලග් එකට යන්නේ නැහැ. එතකොට ඉග්නිෂන් ඩ්‍රොප් කරනවා. සමහර රේස් කරද්දි රේස් කරලා යන්න හදි යන්න බෑ. ඔයා කාබ් එක සුද්ධ කරලා ඇති, ප්ලග් මාරු කරලා ඇති, ප්ලග් ටොප් මාරු කරලා ඇති. අන්තිර කරන්න කිසිම දෙයක් නැහැ කියලා ඉන්නවා. ප්‍රශ්නේ තියෙන වයරින් හානස් එකේ එර්ත් වයර් එකේ නට් එක බුරුල්ලා වෙන්න පුළුවන්. ඔයාගේ ඔය වගේ ප්‍රශ්නකදී බල්බ් එකක් හරි ඉග්නිෂන් ප්‍රශ්නයක් හරි මොකක් හරි ට්‍රබල් ෂූට් එකක් කරනකොට පළවෙනි ස්ටෙප් එක වෙන්න ඕනේ වයරින් හානස් එක චෙක් කරන එක. ඔයා බයික් එකට වයරින් හානස් එකක් රිප්ලේස් කරනකොට අලුතෙන් දානකොට නිකන් අහුවෙනවා දාලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් OEM වයරින් හානස් එකක් දාන්න ඕනේ. OEM කියලා කියන්නේ ඔරිජිනල් equipment manufacturer කියන එක. ඒ කියන්නේ OEM කියන බැජ් එක ලේබල් එක ගහන්න පුළුවන් කම්පැනියට වයරින් හානස් සප්ලයි කරන කම්පැනි එකකට විතරයි. සාමාන්‍යයෙන් මින්දා වගේ කම්පැනි එක මින්දා වගේ වයරින් හානස් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වා V = IR කියන එකේ ගන්න වයරින් හානස් එකේ වයර් වලට ගන්න තඹ ඊටාම සංසුද්ධ මට්ටමේ තඹ වෙන්නත් ඕනේ. ඒ වගේ මේ වගේ මෙෂර්මන්ට්ස් අපි කරන පින් පොයින්ට් ඇකියුරසි ඇකියුරේට් වෙන්න ඕනේ. ඒ වගේ මෙෂර්මන්ට්ස් දිග ඝනකම ඊට පස්සේ ඉන්සියුලේටර්ස් වයිබ්‍රේෂන් වලට රොක් දෙන්න ඕනේ ක්ලිප් ඒ හැම දෙයක්ම හරියටම තියෙන්න ඕනේ. නිකන් ලෝකල් වයරින් හානස් දැම්මොත් එහෙම අර ප්‍රශ්නේ එන්න පුළුවන් ඩිම් වෙනවා ෂෝට් වෙනවා ගිනි ගන්නවා. ඔයාලට අත්දැකීම් ඇති ලෝකල් ඉග්නිෂන් ස්විච් දාලා ලෝකල් වයරින් හානස් දාලා බයික් එක රත් වෙනවා ගිනි ගත්ත අයත් නැති ඕන තරම් ඇති වගේ අය අත්දැකීම් තියෙනවා ඇති. එමෙති අත්දැකීම් තිබුණොත් ඇටින් කමෙන්ට් එකක් දාන්න. වයරින් හානස් එකක් සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම වයරින් හානස් එකක් කියන එකක් අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් වයරින් හානස් එකක් මාරු කරන අඩු ගානේ අවුරුදු 15කින්වත් ගියාට පස්සේ බ්‍රෑන්ඩ් නිව් බයිසිකල් ගත්ත අය දන්නවා සාමාන්‍යයෙන් අවුරුදු ඔය මීයෝ කෑවා ගම් වතුරට අහුණා වගේ ප්‍රශ්න ආවේ නැත්තම් ඔරිජිනල් වයරින් හානස් එක සාමාන්‍යයෙන් අවම වශයෙන් අවුරුදු 15ක්වත් පාවිච්චි කරනවා. ඒ නිසා ඔරිජිනල් වයරින් හානස් එකක් දානවා කියන OEM වයරින් හානස් එකක් දානවා කියලා කියන්නේ ඇත්තටම ඔයා කරන ආයෝජනයක්. ඔයාගේ බයික් එකට හොඳට තෙල් කරනවා. හොඳ ඉග්නිෂන් එකක් දෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට් ඇත්තටම හොඳට පරිස්සම් කරගන්නවා. හොඳ ධාරාව වෙනස් කරන්නේ නැහැ. වැඩි ධාරාවල් යවන්නේ නැහැ. ෂෝට් සර්කිට් කරන්නේ නැහැ. ඒ වගේ හොඳ ප්‍රශස්ත මට්ටමේ ෆන්ක්ෂන් එකක් දෙනවා ඔරිජිනල් වයරින් හානස් එකක්. OEM වයරින් හානස් එකක්. ඒ නිසා අපි රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම හොඳ වයරින් හානස් එකක් දානවා කියන එක ඔයාගේ බයික් එකට කරන ආයෝජනයක්. ඒක ඔයාගේ බයික් එකට ඔයාගේ ජීවිතයටත් කරන ආයෝජනයක්. අපි හිතමු සාමාන්‍යයෙන් හොඳ OEM වයරින් හානස් එකක් ඇත්තටම 20000ක් 30000ක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මින්දා වගේ වයරින් හානස් එකක් ගත්තොත් රුපියල් 7000ක් 12000ක් අතර තමයි යන්නේ බයික් රේන්ජ් එකට වෙනස් වෙන රුපියල් 7000 12000 ඒ වගේ අතර ප්‍රයිස් රේන්ජ් එක තමයි මින්දා වගේ වයරින් හානස් එකක් යන්නේ. ඉතින් ඒ වගේ එකක් මුදලක් වැය කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 15කටම එකපාරක් වෙන්න පුළුවන් ඔය කරන්නේ. සාමාන්‍යයෙන් අපි අවුරුදු 10ක් ගත්තොත් ඔයාගේ බයික් එකේ එන්ජින් එක දෙපාරක් විතර හදනවා වෙන්න පුළුවන්. බලුතෙන් බෝර් එකක් තියනවා වෙන්න පුළුවන් නැත්නම් බෝර් කරනවා වෙන්න පුළුවන්. හැබැයි වයරින් හානස් එකට ඇත්තටම අත තියන්නේ අවම වශයෙන් අවුරුදු 10ක්වත් පැන්නට පස්සේ. ඒවත් අපිම කරගත්ත දේවල් වලින් ඉක්මන් වුණොත් මිසක් අපි වයර් කපලා ජොයින් කරනවා අනවශ්‍ය ඇක්සසරිස් හයි කරනවා. අනවශ්‍ය ඇක්සසරිස් හයි කරලා පස්සේ සිස්ටම් එකේ ලෝඩ් එක වැඩි වෙනවා ඇත්තටම. ඒ වගේ දේවල් ඇරුණාම ජෙනුයින් විදිහට වයරින් හානස් එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ ඇත්තටම අවුරුදු 10ක් ඇත්තටම 15ක් විතර පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයගේ බයික් එකට දානකොට ජෙනුයින් ස්පෙයා පාර්ට්ස් හොඳ OEM ස්පෙයා පාර්ට්ස් දාන්න හැම වෙලේම මොකද ඔයගේ බයික් එක කියන්නේ ඇත්තටම ඔයගේ ගමන් සගයක්. හැම වෙලේම වත් එක්ක ගමන් බිමන් යන
හැම දෙයකටම වත් එක්ක ඉන්න කෙනා. ඒ නිසා යාට හොඳට සලකන්න. ඒක තමයි යාත් ඔයාලට සලකන්නේ. ලෙඩ දෙන්නේ නැත්තේ. මග ප්‍රශ්න ඇති කරන්නේ නැත්තේ. ඔයත් ඔයාගේ බයික් එකට හොඳ ජෙනුයින් වයරින් හානස් එකක් OEM quality වයරින් හානස් එකක් හොයනවනම් කිරිඳල කනිෂ්ක මොටර්ස් එකට එන්න. අපේ WhatsApp නම්බර අපි දාලා තියෙනවා. අපි ලංකාපුරා ෆ්‍රී ඩිලිවරි එඩිට් කරනවා. ඔයාලට ඕඩර් එක ප්ලේස් කරන්න පුළුවන්. අපේ channel එකට subscribe කරන්න. FB page එක follow කරන්න. මේ වගේම අලුත් වීඩියෝ ආයෙ පාරක් හම්බ වෙනවා.